ඔක්කොටම මේ ලංකාවාසී වේ පුරවාසී ලබාගත් සියලුම ජනතාවට මට හිතුණා මේ විශ්වයේ පණිවිඩය යමක් නුඹලගේ කන් දෙපොල් වලට මේ වායු තුල මේ ස්වභාව දාමයේ තුල පති ගත්ත කරලා එළියට දාන්න. ඒ කන් දෙතොල් තුලින් හොඳින් අසාගෙන ඥානයේ විඥානයේ ප්‍රඥාවේ බුද්ධියේ අසාගෙන පවත ගන්න බුභේ නිවන ඥානයත් පවත ගන්න ශිරමිසුගේ සිත වටහා ගන්න එතකොට පුළුවන්. ඒ වගේමයි මම අලුතෙන් යුඩි නාලිකාවක් හදලා තිනවා අරුණ ශිවා. ඒක ඉතින් මම දැම්මේ නෑ ඍෂිකේශර හෙවත් එන පණිවිඩ ඔස්සේ විශ්වයට මුදා හරින්න. අපේ සම්බුද්ධ දහම තුල බලනකොට ධර්මාන සත්‍ය ජේෂ්ඨම් උතුම් ලෙස ගාරුණීය සදා සතියෙන් ධර්මයේ වැළඳගත්ත දහමක් බුද්ධ කියන දේ. සිද්ධාර්ථ ගෞතම බුදුන්ගේ කල යුගයේ නෙමෙයි යට අන්තේ කල යුගයේ පවා බුදුරු පහළ වුණා. ඍෂිවරු පහළ වුණා. ඒ වගේම මුනිවරුත් පහළ වුණා. බුද්ධ ධම්ම සංඝ සිද්ද රත්නත්‍රයේම වන්දනා කරන සියලු දෙනා සදා සිතින් ධර්ම සිතින් අසන්න. වල ලොකු විශේෂ පණිවිඩයක් මං ඉදිරියේදී ගොඩාක් දේවල් කියන්න කැමතියි. හැබැයි ලොකු ගැඹුරින් කියන්නේ නෑ. ඒවා කෙටියෙන් කියන්නේ ලොකු ගැඹුරින් ඕනේ නම් මාව හම්බෙන්න පුළුවන්. මගේ දුරකථන අංක වලට කතා කරන්න පුළුවන්. කතා කරලා මාව හම්බෙලා වැඩි දුර සාකච්ඡා වලට හමු වෙන්න එන්න පුළුවන්. අපි අපේ රටේ මේ වෙනකොට ලොකු ගැටුම්කාරී ප්‍රශ්න ගොඩ වීගෙන යනවා. 2005න් පසු ගොඩාක් උග්‍ර වීගෙන ගියා යුද කලබල ඔස්සේ. ඒ වගේම ඊට වඩා උග්‍රෙන් තිබ්බා 2005ටත් කල 1982 83 වගේ කාලය තුලදී ගොඩාක් යුද්ධ ගැටලු වලට මුහුණ දීච්ච ජනතාව ගොඩාක් වැඩියෙන් හිටියා. ඒ වගේම 2005 වගේ මට මතක 2004 හෝ 5 තමා ලොකු සුනාමියක් ආවා. සුනාමියට සියලුම දේවල් විනාශ වෙලා ඒකෙදිත් අධර්මයෝ නැති වුණා. ධර්මයේ ඉතුරු වුණා. සම්මා සම්බුදු සාසන වල බුදු පිළිමවල් ඒ විදිහටම බේරුණා. නාග ගෝත්‍ර
කියන අපි ගෝත්‍ර එතකොට සූර්ය වංශ නාග වංශ එතකොට රාක්ෂස සුර අසුර කියන තැන් නිර්මාණ වෙච්ච දේවල් නිර්මාණ වෙච්ච නැතුව නාග වංශය කියනවා එතකොට නාග වංශයේ සමහරට නාග ගෝත්‍රය කියනවා සමහරට හිතනවා මේ බිම නිකන් ඔය දැන් ඉන්න නයි බඩ ගන්න කට්ටිය ඉදිරියේ ඒ කට්ටිය මම දැකලා තියෙනවා වරන් ඔස්සේ නටනවා කරනවා ඊට පස්සේ මිනිස්සු ගොඩක් දෝෂ ආරෝපණය කියනවා මෙහෙම වෙන්නේ කොහොමද කියලා නෑ එහෙම වෙනවා ඒක බොරුවක් නෙමෙයි මොකද පෙර ආත්මවල අවදි වෙනවා පෙර ආත්මවල අවදි වෙනකොට මේ මනස් කල්පිත කියන්නේ ගොඩක් මනස කියන්නේ එකක් ඒ වගේමයි මනුලොවට මිනිස්සෙක් වශයෙන් බහිනවා අපි කියලා තියෙනනේ බුදුන් දකින්න නැති නිවන් දකින්නට පින් මදි නැති ඒකයි තාම සංසාරේ ඒක ඇත්ත එක සහතික ඇත්ත එකල රජවරු චුල්ලෝදර මහෝදර කියලා නාග වංශික අයියා මල්ලි දෙන්නෙක් හිටියා කැලණියේ පුටුවක් හැදුවා අලංකාරව ඒකට ඒ දෙන්න හරියට වලි ගියා ඒක බුදුහාමුදුරු බුදුන් දැක දැසින් ගොඩ බැස්සා ඉතින් ලොකු වැඩ කටයුතු කරන කට්ටියක් ඒ මොන බුදු කෙනාද කියන එක යථා කාලදී කියන්න ඒ නැතුව නාගවංශිකයෝ වශයෙන් කොට මේ එයාලා ඒ නාගවංශික කියන ගෝත්‍රයට වන්දනා කරා යයියා මලි දෙන්න ඒ වගේමයි අපි රාවණයි විභූෂණයි කියන විභූෂණ කැලණියේ නේද එයින් ඒ වගේ කතන්දරයක් තමා එහෙම තියෙන්නේ ඉතින් ඒ කතන්දරේ දිගෑරේ ඉස්සරහට රාවණ විභූෂණ වගේ තව මෙගනාත් ඒ වගේම රාම ඒ වගේ කතන්දර ගොඩක් එළියට දෙන්න අවශ්‍ය පොඩි ඉගි ටිකක් විතරක් දෙනවා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම හම්බෙන්න පුළුවන්. තුරු සාකච්ඡාවකට ඇවිල්ලා සහභාගී වෙලා කතා කරන්න පුළුවන්. මම මේ පොඩි පණිවිඩෙත් එක්ක මම ඔයාලට පෙන්නනවා මේ රටේ දැන් ඕමකරණයක් දාලා තියෙනවා අග්ගි ඕමකරණයක් ඒ වගේ පිට රටත් ඒ දේ කරනවා ඒ දේ කරන්නේත් මේ ලංකාවේම දේ තමයි කොපි කරලා හැබැයි ඒක වෙනස් විදියට ඒ වගේ තව මට කියන්න තියෙනවා බුදු රජාණන් වහන්සේගේ කලියුගයේදී කලියුග කියන්නේ ඔක්කොගම කලියුගයට මේ මහා භද්‍ර කල්පේ ඒ කලියුග තුල විහාර මහා දේවී ඉල්ලීමක් මත රහතන් වහන්සේ කෙනෙක්ගෙන් දානයක් කරා යන කාලෙක මම විහාර මහා දේවියගේ ස්වාමියා කවුද කියලා දැම්ම කියන්න අවශ්‍යයක් නැහැ වෙනත් විදිහකට වෙන විදියට පටිපදා හදන් තියෙන විහාර මහා දේවි දුටුගැමුණුගේ කියලාත් කට්ටිය කියනවා ඔය වගේ කතා යනවා විහාර මහා දේවිගේ කුසට දරුවෝ ලැබෙන්නේ නැහැ ඒ තරම් පින් දහම් කරන බුදු සාසනය ගොඩක් ඒ තරම් කැපවීම ඒක රහතන් වහන්සේ කෙනෙක්ගෙන් වැඳ නමස්කාර කර ඉල්ලනවා ඒ රහතන් වහන්සේගේ නම අවශ්‍ය නම් මම විත් වෙලා හදන්න පුළුවන් කතා කාලයේදී බලමු ඒ වගේම විහාර මහා දේවී රහතන් වහන්සේගෙන් ඉල්ලනවා රහතන් වහන්සේ කෙනා අතර තව රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා ඒ රහතන් වහන්සේ තව බොහෝ දිනකින් එයා අපවත් වෙනකොට එයා යන්නේ තුසිතට ඊට කලින් ඔයා ගිහිලා ඉල්ලුවොත්
එයා ඔයාගේ කුසේ ග්‍රැබ් එක ගනී කියලා කියනවා.